හෙලෝ කොහොමද ඉතින් මගේ ලස්සන ළමයි ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් එන්න අද යන් ඔයාලා මාත් එක්ක කතරගම. ඉතින් මේ මං යන්න ආසම තැන් වලින් එකක් තමයි. අවුරුදු නිවාඩුත් තියෙන නිසා ගෙදර නිකන් ඉන්න එකේ මම හිතුවා අද කතරගම යනවා කියලා. ඉතින් ඔන්න දැන් ඔයාලත් එනවා මාත් එක්ක කතරගම යන්න. එන්න අපි යමු. මෙතනින් තමයි කතරගම දේවාලයට පිවිසෙන්න තියෙන්නේ. අපි ගිහපු දවසේ ලොකුවට සෙනගක් හිටියේ නැහැ. ඒක නිසා අපිට පහසුවෙන්ම වැඳ පුදා ගන්න පුළුවන් වුණා. අපි උදේ 7:00 විතර තමයි කතරගම ගියේ. මොකද දවල් වෙන්න අවුව නිසා ටිකක් අර ඇවිදින්න අමාරුයි. අපි යන වෙලාවේ නම් දේවාලේ වහලා තිබ්බේ. මොකද දේවාල පූජාවන් තියන්න වෙලාවල් තියෙනවා. ඉතින් අපි මුලින්ම ගියේ කිරිවෙහෙර වන්දනාමාන කරගන්න. අපි කොහෙද යන්නේ? කිරිපිඩු පූජා කරන්න යනවා කිරිවෙහෙරේ. ඉතින් ඒ හිටියේ මාත් එක්ක අපේ පුංචි කෙනෙක්. එයත් ආව අපිත් එක්කද යන්න. ඉතින් අපි ගෙදරින් මල් ගෙනාවේ නැහැ. මොකද කිරිවෙහෙරට යන පාරේ තියෙනවා මල් විකුණන්න. ඉතින් අපි එතනින්ම ගන්න කියලා තීරණය කරා. ඉතින් ළමයි ඔයාලට කිරිවෙහෙර වන්දනාමාන කරනවා නම් එතනට ගෙනියන්න ඕනි මල් හඳුන් කූරු පහනේ හැමදේම ඔයාලට මේ මල් කඩ වලින් ගන්න පුළුවන්. හරි ලස්සනයි මේ මල්නේ. ඉතින් මම මේ කතරගම ගමන vlog එකකින් ගේනවා කියලා හිතුවේ. ඇත්තටම කතරගම ගිහිපු නැති අය ඉන්න පුළුවන්නේ. ඉතින් එයාලට කතරගම එනකන් මේ වගේ වීඩියෝ එකකින් හරි මේ සම්බන්ධව දැක ගන්න පුළුවන් ටිකක් හරි කියලා මම හිතුවා. ඉතින් අපේ පුංචි එන නිසා මට ඔයාලට vlog එක ගේන්න වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරගන්න පහසු වුණා. ඇත්තටම ළමයි මම මාරම ලැජ්ජාවෙන් තමයි මේ වීඩියෝ ගන්න. ඔයාලට පේනවනේ. ඉතින් දැන් ඔයාලට පේන්නේ කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ. වැඩියත්ම ළමයි අපි උදෙන්ම ආවේ. අපි කිරිපිඩු අරන් ආවා පූජා කරන්න. ඉතින් එන්න ඔයාලත් මාත් එක්ක කිරිවෙහෙර වඳින්න. කිව්වද? ගාන්ට ආවා. ලස්සනයි. අපි එහෙම මීට කලින් උදේම ඇවිල්ලා නැහැ කතරගම. හැබැයි අද ෆස්ට් ටයිම් තමයි කිරිපිඩු පූජා කරන්න ඕන නිසා උදේම ආවේ. ඇත්තටම මාරම ලස්සනයි උදේ පාන්දර ආවම. ඊට පස්සේ අපි ආවා වාඩි වෙලා වඳින්න. ඉතින් කිරිවෙහෙර වැඳ පුදාගෙන අපි දැන් මේ ආයි යන්නේ බෝධිය වන්දනාමාන කරලා දේවාලයට යන්න. ඉතින් බලන්න ළමයි ඔයාලා අඳුරනවද කියලා මෙයාලා. ඉතින් මෙහෙම යාළුවෝ ඉන්නවා කිරිවෙහෙරට යන තැන. ඔයාලට පුළුවන් ඉතින් එයාලත් එක්ක ෆොටෝ එහෙම ගහන්න. බට් අපි නම් එහෙම කරන්න ගියේ නෑ. මොකද අනේ ඇත්තටම බයයි. මේ තියෙන්නේ බෝධිය. ඉතින් අපි බෝධියත් නාවන්න ගියා. මහදේවාලේ වහලා තිබ්බේ තාම පූජා වෙලාවන් ඇවිල්ලා නැති නිසා. නමුත් ගණදෙවි දේවාලය ඒ වෙලාවේ විවෘත වෙලා තිබ්බේ. ඉතින් අපි ගණේෂ්ගේ ආශිර්වාදය ඒ වෙලාවේ ලබා ගන්න ගියා. එතනින් අපිට සින්දූර් ගෑවා. ළමයි එක තඩි වැඩි වුණාද මන්ද. ඊට පස්සේ අපි දේවාලෙත් ඇඳලා දැන් ඉතින් යන්න තමයි හදන්නේ. අපි යන්න කලින් ආව පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පයින්ම ඇවිදපු නිසා මෙතෙන්ට ආව අපි වාඩි වෙලා ඉන්න. ඉතින් කතරගමට එන අයට අර වාඩි වෙලා ඉන්න වගේ තමයි මෙතන හදලා තියෙන්නේ. මෙතන පුඩු තියලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් කතරගම ආවොත් එතන වාඩි වෙලා ඉන්න. ළමයි දැන් ඔයාලට පේන්නේ අර ඈතින් මැණික් ගඟ. ඉතින් දුර ඉඳන් එන අය ඒ මැණික් ගඟේ නානවා, මූණ හොදනවා. ඉතින් අපි අද එහෙම කරන්න ගියේ නැහැ.
ඇත්තට මේ පරිසරය මාරම ලස්සනයි ළමයි. මාත් ගොඩ දවසකින් තමයි ගියේ. ළමයි මෙතන මාළු ඉන්නවා. ඒ මාළුන්ට අපිට අර පොරි අරගෙන දාන්න පුළුවන්. එතකොට එයාලා අර උඩට ඇවිල්ලා කනවා. එතෙන්ට ගෙනත් දාමු. යා. අනේ මේ වැඩේ නම් මරු ළමයි. අපි ඉතින් පොරි අරගත්තා. පොරි එකක් උනේ රුපියල් 100යි. අපි ඉතින් අරගෙන මාළුන්ට දැම්මා. ඔක්කොම හලා. දාන්න. ඉද්ද පානිනවා. අපිට වෙලාව තිබ්බ නිසා අපි හිතුවා සෙල්ල කතරගම ගඟේ දේවාලය යනවා කියලා. මම එහෙනම් ඊට කලින් ගිහින් නැහැ. මාත් අද යන්නේ ෆස්ට් ටයිම්. එහෙනම් ළමයි ගොඩාක් සෙනග හිටියා. ඒත් ඉතින් අපි මලුත් අරගෙන ගඟේ දේවාලය කියා වඳින්න. ඇත්තට මේ ළමයි මම මාරම ආසාවෙන් හිටියේ යන්න. අහම්බෙන් හරි අද යන්න ලැබීම ගැන මට සතුටුයි. මොකද මාරම ලස්සනයි ඒ තැන. අපි අධ්‍යයතන ගණදේ පූජාව පටන් අරගෙන තිබ්බේ. අපි ඊට පස්සේ මල් පූජා කළා. එතන පූජාවට සහභාගී වුණා. මෙතනින් තමයි ළමයි මේ කුලය අපට දුන්නේ. ඊට පස්සේ අපිට එතනින් දුන්න පැණිබත්. අපි ඒවත් කෑවා. මෙතන සෙල්ල කතරගම ගඟේ දේවාලය එහෙමත් නැත්නම් ගණපති දේවාලය කියලා තමයිලු කියන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ මැණික් ගඟ. ඉතින් පූජනීය ස්ථාන දෙකක් පහු කරගෙන තමයි මේ ගඟ ගලන්නේ. ඉතින් ගොඩාක් වැස්ස කාලෙට මේ ගඟ පිරීලා මේ දේවාලය යට වෙනවලු. ඉතින් ළමයි මෙතන මාරම ලස්සනයි. ඔයාලට පේනවනේ. මාත් ගොඩක් කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ මෙතෙන්ට එන්න. ඉතින් මං අද සෙල්ල කතරගම ගඟේ දේවාලයට ආවා. ඉතින් ඔයාලත් සෙල්ල කතරගම එනවනම් ඔයාලත් එන්න මේ දේවාලේ මැද පුදා ගන්න. මෙතන මාරම ලස්සනයි ළමයි. ස්වභාවික පරිසරයෙන් වටවුණු ලස්සන දේවාලයක්. වැඳලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේ ගඟ පැත්තට ඇවිල්ලා ටිකක් වාඩි වෙලා හිටියා. එතන වතුර මාරම කූල් ළමයි. අපි කකුල් දෙක දාගෙන තමයි හිටියේ. ඊට පස්සේ අපි ටිකක් මෙහෙම ඉඳලා අපි ගියා සෙල්ල කතරගම කඩවල් වලට. ඉතින් අපි වැඩියත්ම ගියේ ළමයි මතකයක් විදියට මොනවා හරි ගන්න. ඉතින් ගණ්ඩේවි පිළිමයක් එහෙම ආසාවෙන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් කතරගම සෙල්ල කතරගම ආවොත් මේ කඩවලින් ගන්න. ඉතින් මම මේ වගේ දේවාල වලට ආවොත් අනිවාර්යයෙන්ම මගේ ගණේෂ්ට මොනවා හරි ගන්නවා. ඉතින් මම මේ ගණේෂ්ට ගත්ත නවගුණවල තමයි ඔයාලට පේන්නේ. ඉතින් ළමයි මගේ කතරගම vlog එක අද මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලත් කතරගම සෙල්ල කතරගම යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. Thanks for watching Omi's Diary YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.